හාමිනේ එහෙනම් මං ගිහින් එන්නම්. අද මේ මුට්ටි ටික කොහොම හරි විකුණ ගන්න බලන්න ඕනේ. අනේ ඌ අපේ මහත්තයා ගෙදර බඩු මුට්ටුත් සේරෝම ඉවර වෙලා. කොහොම හරි ওই ටික විකුණගෙන එන්න බලන්න. අදවත් අපිට හොඳ දවසක් වුණොත් හොඳයි හාමිනේ. එහෙනම් මං ගිහින් එන්නම්කෝ. හොඳයි අපේ මහත්තයා. පරිස්සමට ගිහින් එන්නකෝ එහෙනම්. මුට්ටි හොඳ පිත්තල මුට්ටි අඩුවට මගෙන් ගන්න. මුට්ටි මේ ඉන්නේ සුමනපාල. සුමනපාල තමන්ගේ පවුල නඩත්තු කළේ මේ විදිහට පිත්තල මුට්ටි විකුණලා. සමහර දවස්වලට සුමනපාලගේ එක පිත්තල මුට්ටියක්වත් විකුණුනේ නැහැ. ඒ වගේ දවස්වලට සුමනපාල ගෙදර ආවේ හිස් අතින්. අද කීයක් ලැබුණාද අපේ මහත්තයා? අනේ අදත් එක මුට්ටියක්වත් විකුණුනේ නෑ හාමිනේ. මේ මුට්ටි කඳ දවස තිස්සෙම උස්සගෙන ගිහිල්ලා මට හරිම මහන්සි හාමිනේ. මෙහෙම ගියොත් අපිට හාමතේ මැරෙන්නයි වෙන්නේ. ගේ හරියේ හාල් ඇටයක්වත් නෑ. නරකද මුදලාලිගෙන්වත් ණයක් ඉල්ලගත්තොත්? අපෝ ඔය මුදලාලිය මහ කපටිය හාමිනේ. අනික මුදලාලිය ගිනි පොලිකාරයා. ඒ වුණත් මේ වෙලාවේ අපි වෙන මොනව කරන්නද අපේ මහත්තයා? ඔහේ පොඩ්ඩක් මුදලාලිව මුණ ගැහිලා බලන්නකෝ. හොඳා හාමිනේ. ඉන්ටකෝ මං බලන්නම්. තමන්ගේ වෙළඳාමෙන් පුංචිවත් ආදායමක් ලැබුණේ නැති නිසා සුමනපාලට සිද්ධ වුණා රංජිත් මුදලාලි ළඟට ගිහිල්ලා ගිනි පොලියට ණයක් අරගන්න. හාමිනේ මෙන්න මේ එළවලු මල්ල ගේ ඇතුලෙන් තිබ්බනම් මුදලාලිගෙන් ගත්ත ණයෙන් පොඩි ගාණක් වියදම් කරලා මම මේ එළවලු ටික අරන් ආවා හාමිනේ. දැන් ඉතින් ගත්තා වගේ නෙමෙයි. ගිනි පොලි මුදලාලියගේ ණය ටිකත් කොහොම හරි ඉක්මනට ගෙවලා දාන්න වෙයි අපේ මහත්තයා. නැත්තම් දන්නවනේ ඔය කපටි මුදලාලියගේ හැටි. අපේ ඌ හාමිනේ කොහොම හරි වෙළඳාමක් කරලා ණය ටික ඉක්මනට පියවලා දාන්න ඕනේ. ඔන්න ඉතින් ඔය විදිහට කිහිප දවසක් ගත වුණා. සුමනපාල ගෙදර කවුද? අපේ මේ අපේ මුදලාලිනේ. මොකෝ මුදලාලි හදිසියෙම මුදලාලි පණිවිඩයක් එවුවනම් මං එහෙට එනවනේ. මොකටද නිකම් මුදලාලි කරදර වුනේ? ඈබොල සුමනපාලයෝ දැන් ඔහේ ණය අරන් මාසෙකුත් උනා. ඔහෙට ණය බේරන්නේ මදහසක් නැද්ද? ඔන්න ගොයියෝ ගෙවන්න තියෙන පොලියක් දැන් එන්නම වැඩි වෙලා. බලාගෙන ඉඳලා බැරිම තැන තමයි මම මේ සල්ලි ඉල්ලගන්න ආවේ ඔහෙගෙන්. අනේ මේ ටිකේ කිසිම වෙළඳාමක් උනේ නෑ මුදලාලි. ඒකයි මට ණය ගෙවා ගන්න බැරි උනේ. මං කොහොම හරි ඉක්මනට මුදලාලිගේ පොලියයි ණයයි පියවන්නම්කෝ. එහෙම කියලා හරියනවද බොල? ණය ටික ගෙවන්න මං ඔහෙට තව සතියක් කල් දෙන්නම්. නැත්තම් මං ඔහෙගේ ගෙදර බඩු මුට්ටු අරගෙන යනවා ණයට හිලව් වෙන්න. තේරුණාද? අනේ එහෙම කරන්න එපා මුදලාලි. මං ඉක්මනටම ණය ටික ගෙවලා දාන්නම්. එහෙනම් මං ගිහින් එන්නම් හාමිනේ. අද මං රෑ වෙනකන් හරි ඇවිදලා කොහොම හරි මුට්ටි ටික විකුණගෙන එන්න බලනවා හාමිනේ. නැත්තම් මේ මුදලාලියා ගෙදර තියෙන බඩු මුට්ටුත් ණයට හිලව් වෙන්න අරගෙන යයි. අනේ මන්ද අපේ මහත්තයා මට නම් තේරෙන්නේ නැහැ. මහත්තයා පරිස්සමට ගිහින් එන්නකෝ. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම තමන්ගේ පිත්තල මුට්ටි කඳත් උස්සගෙන සුමනපාල නගරයට යන්න පිටත් වුණා. පිත්තල මුට්ටි අඩුවට පිත්තල මුට්ටි ගන්න.
ඔන්න ඉතින් නගරෙට ගියාට වෙළඳාමක් උනේ නැති නිසා සුමනපාල අල්ලපු ගමට යන්න තීරණය කළා. අල්ලපු ගමට යන්න තිබ්බේ ලොකු කැලෑවක් මැදින්. ඉතින් දවස් 30ම ඇවදව සුමනපාලට ලොකු මහන්සියක් දැනිලා ගහක් යට වාඩි වුණා. කොහෙද දරුවෝ ඔබ මේ යන්නේ? ඔබට හොඳටම මහන්සි පාටයි. ඔය දරුවා කවුද? මං එහා ගමේ කෙනෙක් අම්මේ. මම මේ අල්ලපු ගමට යන ගමන් මෙන්න මේ පිත්තල මුට්ටි ටික කොහොම හරි විකුණලා කීයක් හරි හොයාගන්න හිතාගෙනයි මම මේ අල්ලපු ගමට යන්නේ. ඔය දරුවට උදේ ඉඳන් ඇවිදලා මහන්සි නැද්ද? අනික ඔය මුට්ටි කඳත් උස්සගෙන එන්න එපෑ. මහන්සි කියලා මොනව කරන්නද අම්මේ? දවස් ගානකින් හරියට වෙළඳාමක්වත් උනේ නෑ. අපිට ඉතින් වෙන ආදායමක් නෑනේ අම්මේ. කොහොම හරි මුට්ටි ටිකක් විකුණුනොත් තමයි මටයි මගේ හාමිනේටයි කාලා ඇඳලා ඉන්න පුළුවන් වෙන්නේ. මටත් මුට්ටියක් නං ගන්න ඕනේ දරුවෝ. ඒත් මං ගාවත් ඔය දරුවට දෙන්න කාසි පනම් නම් නෑ. ඒත් මට ඔය දරුවට ඔය පිත්තල මුට්ටියට වඩා වටින දෙයක් දෙන්න පුළුවන්. වටින දෙයක්? ඒ මොකක්ද මේ? ඔව් මේ ලී පෙට්ටිය මං ඔය දරුවට දෙන්නම්. මේකෙන් ඔය දරුවගේ ප්‍රශ්න ටිකක් විසඳේවි. අනේ අම්මේ, මේ ලී පෙට්ටියෙන් කොහොමද මගේ ප්‍රශ්න විසඳෙන්නේ? ඔබ මේ ලී පෙට්ටිය අරගෙන ගිහින් බලන්නකෝ දරුවෝ. එතකොට ඔයාටම තේරෙයි. ඔන්න ඉතින් මේ මහලු කාන්තාවගේ බල කිරීමටම මේ අම්මට පිත්තල මුට්ටියක් දීලා සුමනපාල ලී පෙට්ටියත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඒත් මේ එන අතරමඟදී සුමනපාල හිතුවේ Taman කලේ හරිම මෝඩ වැඩක් කියලා. අපේ මහත්තයා ආවද? මේ මොකද්ද මේ ලී පෙට්ටිය? පුදුම වැඩක් නේ මధుරි මට උනේ. ඒ මොකද එන මගදී කරදරයක්වත් වුණාද? නෑ හාමිනේ, එහෙම දෙයක් නෙවෙයි. යන මගදී මට වයසක අම්මා කෙනෙක් මුණ ගැහුණානේ. ඉතින් මොකද උනේ? උන්දට මගෙන් පිත්තල මුට්ටියක් ඕනේ කිව්වා. හැබැයි ඒ අම්මා ළඟ සල්ලි නම් තිබුණේ නැහැ. ඒ වෙනුවට තමා උන්ද මේ ලී පෙට්ටිය මට දුන්නේ. අනේ අච්චර වටින පිත්තල මුට්ටියකට උන්ද ඔහෙට හිලව්වට දුන්නේ මේ පරණ ලී පෙට්ටියද? මේක නිකම්ම නිකන් ලී පෙට්ටියක් නෙමෙයි හාමිනේ. මේක මායා පෙට්ටියක්ලු. ඒ අම්මා කියපු විදිහට නම් මේ මැජික් පෙට්ටිය අපේ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙනවලු. ඔන්න ඉතින් ඊට පස්සේ මధుරි සුමනපාලයි මේ ලී පෙට්ටියෙන් යමක් ඉල්ලලා බැලුවා. මායා පෙට්ටිය අපිට කන්න රසම රස කෑම මවලා දෙන්න. අනේ මේ බලන්නකෝ අපේ මහත්තයා. ඇත්තටම මේ මේසේ කෑම වලින් පිරුණනේ. ඒ කියන්නේ මේක ඇත්තටම මැජික් පෙට්ටියක්. මට නම් අදහ ගන්නත් බෑ අපේ මහත්තයා. ඒක නේනම් හාමිනේ, මටත් හිතා ගන්න බෑ මේ ලී පෙට්ටියකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා. මේක නම් අපේ වාසනාව. තවත් බලන් ඉන්නේ නැතුව මේ රස කෑම ටික කමු අපේ මහත්තයා. ඔන්න ඉතින් ඔය විදිහට ටික දවසක් ගත වුණා. මధుරිත් සිරිපාලත් Tamanට අවශ්‍ය දේවල් මේ මැජික් පෙට්ටියෙන් ලබා ගත්තා. සිරිපාලට මැජික් පෙට්ටියෙන් ලැබුණු සල්ලි වලින් මුදලාලිගෙන් ගත්ත ණය පොලිය සේරම ගෙවලා දැම්මා. සිරිපාලට හරිහමං ආදායමක්වත් නැතුව මේ විදිහට ණය ගෙවපු එක ගැන මුදලාලිට ලොකු සැකයක් ඇති වුණා. මේ උන්දල ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන් මේ පිත්තල මුට්ටියක් විකුණලා. මේ විදිහට එකපාර ණය ගෙවන්න මුන්දට මෙච්චර සල්ලියක් කොහෙන්ද?
මේ සිරිපාලයා ගැන හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් මේ මැජික් පෙට්ටිය මෙහෙම නිකන් මේසේ උඩ තියන්න බෑනේ අපේ මහත්තයා. මේක කොහේ හරි හංගලා තියන්න වෙයි. මං අහගෙන ඊයේත් ගමේ ගෙදරකට හොරෙක් පැනලලු. ඒක නම් ඇත්ත හාමිනේ. මේ මැජික් පෙට්ටිය පරිස්සම් ඇති තැනක තියන්න ඕනේ. ඔන්න ඉතින් එදා රෑත් සුපුරුදු විදිහටම සිරිපාලයි හාමිනේ මේ මැජික් පෙට්ටියෙන් රස කෑම ඉල්ලගෙන කෑවා. මේ සේරම දේවල් කපටි මුදලාලි බලාගෙනයි හිටියේ. ඒ වගේම මැජික් පෙට්ටිය රහසත් මුදලාලි දැනගත්තා. හොඳයි. එහෙනම් මේකයි මුන්දලාගේ රහස. හොඳයි. මම දැන් ගෙදර ගිහිල්ලා පාන්දරට ඇවිත් මේ මැජික් පෙට්ටිය උස්සගෙන යන්නම්කෝ. ඔන්න ඉතින් ඊට පස්සේ සිරිපාල මේ මැජික් පෙට්ටිය ඇඳ අස්සේ හැංගුවා. ඇඳ අස්සේ තිබුණු මේ ලී පෙට්ටිය දැකපු නාගෙත් මේ ලී පෙට්ටිය ඇතුළට රිංග ගත්තා. එදා පාන්දර මේ කපටි මුදලාලි සිරිපාලගේ ගෙදරට හොරෙන් රිංගලා මේ මැජික් පෙට්ටිය හොයාගෙන හොරෙන් ගෙදර අරගෙන ගියා. දැන් මේ පෙට්ටිය ඇරලා බැලුවොත් හාමිනෙත් දකිනවා. ඒක හින්දා පස්සේ හාමිනේ එහෙට මෙහෙට වෙනකන් ඉඳලා පෙට්ටියෙන් මොනව හරි ඉල්ලන්න ඕනේ. බොලේ මේ මොකක්ද මේ ලී පෙට්ටියක් කොහෙන්ද අපේ ගෙදරට ආවේ? ඇරලා බලන්න ඕනේ මොකක්ද මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කියලා. එහෙම කියලා හාමිනේ ලී පෙට්ටිය ඇරලා බලනකොටම ඒකේ හිටපු නයා එළියට ඇවිත් හාමිනේට දෂ්ට කරනවා. මුදලාලි අනේ මේ පෙට්ටියේ හිටපු නයා මට දෂ්ට කළා. අනේ හාමිනේ මේ මොකද උනේ? මේ සේරම මං හින්දා. අනේ මට සමා වෙන්න හාමිනේ. අනේ මට සමා වෙන්න හාමිනේ. නාගයාගේ විෂ නිසා හාමිනේ එතනදිම මිය යනවා. තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ලබාගත්තු එකේ වැරද්ද තේරුම් ගත්ත මුදලාලි මේ මැජික් පෙට්ටිය ආයෙමත් සිරිපාලට බාර දෙනවා. මේ මැජික් පෙට්ටියෙන් තමන්ගේ ආර්ථික ගැටලු සේරම විසඳගත්ත නිසා සිරිපාල මේ මැජික් පෙට්ටිය ආයෙමත් අර මහලුවත් අම්මට ගිහින් දෙනවා. මොකෝ දරුවෝ මේ අද මේ කොහේ යන ගමන්ද? ඇරත් මේ මැජික් පෙට්ටියත් උස්සගෙන. අනේ අම්මේ මම මේ පෙට්ටිය ආයෙමත් අම්මට බාර දීලා යන්නයි ආවේ. මේක අපි ළඟ තියෙන එක හරිම භයානකයි. අනේ දරුවෝ ඔබලට මේ මායා පෙට්ටියෙන් වැඩක් උනේ නැද්ද? මේ මැජික් පෙට්ටිය නිසා අපි අපේ ණය සේරම බේරලා කාලා බීලා හොඳින් ජීවත් වුණා. ඒත් මේක වැරදි කෙනෙක්ගේ අතට ගිහිල්ලා ලොකු ඇබැද්දියක් වුණා. තවත් මේක අපේ ගාව තිබුණොත් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ අම්මේ. ඒකයි මම මේක අම්මට ආයිත් දෙන්න තීරණය කළේ. ඔය දරුවා මගෙන් ගත්ත මැජික් පෙට්ටිය ආපහු මට දුන්නු නිසා මං ඔය දරුවගෙන් ගත්ත මුට්ටියත් ආපහු දෙන්නම් දරුවෝ. අනේ අම්මේ මට එහෙම ඕනේ නෑ. අම්මා ඔය පිත්තල මුට්ටිය තියාගන්න. මට තවත් මුට්ටියක් ලැබුණා දරුවෝ. මට දැන් මේ මුට්ටියෙන් වැඩක් නෑ. ඔය දරුවා ඒකත් ගෙනින් විකුණ ගන්න. ඔන්න ඉතින් මේ මහලු කාන්තාව කැලේ ඇතුළේ තිබුණ තමන්ගේ ගෙදරට ගිහිල්ලා සුමනපාල දුන්න මුට්ටිය ආයෙමත් ගෙනල්ලා දුන්නා.
ඔන්න ඉතින් සුමනපාල මේ පිත්තල මුට්ටියත් අරගෙන ආයෙමත් ගෙදර ගියා. ගෙදරාවම තමයි සුමනපාල දැනගත්තේ මේ මුට්ටිය ඇත්තටම පිත්තල මුට්ටියක් නෙවෙයි රත්තරන් මුට්ටියක් කියලා. ඉතින් මේ රත්තරන් මුට්ටිය විකුණලා සුමනපාලලා සතුටින් ජීවත් වුණා වගේම මේ වයසක අත්තම්මගේ වෙස්යෙන් හිටියේ මේ කැලේට අධිපති වුණු දේවතාවියෝයි.